හෙලෝ හෙලෝ මගේ පුංචි පැටවුනේ. අද කතාව හාපවුලේ එකමුතුකම. බලන්නකො මේ කතාව ලස්සනයිද කියලා. මේ දෙන්න හැම වෙලේම සෙල්ලම. මට පොඩ්ඩක් උදව් කරන්නේ නෑනේ. මට හොඳටම බඩගිනි ඉන්නෝනේ. මොනවද කරන්න හැදුවේ? කෑම ලෑස්ති. ඔයාලා ගිහින් වාඩි වෙන්න. මම කෑම අරගෙන එන්නම්. ගෙදර කෑම ඔක්කොම ඉවරයි. අපිට තව කෑම ටිකක් හොයාගන්න වෙයි. කැලේ ඇතුලේ කෑම හොයාගන්න හරිම අමාරුයි. වැස්සක් පේන ලකුණක්වත් නෑ. මම අද ගිහින් මොන හරි හොයාගන්න බලන්නම්. අපි කෑම හොයන්න උදව් කරන්නම්. ඉතින් මේ සියලු දෙනාම වියලි කලාපය සඳහා කෑම හොයන්න යන්න පිටත් වුණා. දුවයි මමයි මේ පැත්තට යනවා. ඔයයි පුතයි අර පැත්තට යන්න. හරි. ඒ ගඟ තරණය කරන්න එපා. ඒ පැත්තේ කොටි ඉන්නවා. අනතුරු තියෙනවා. හරි. දැන් යමු. අම්මා, ඇයි කොටි මාමලා අපිව කන්නේ? අපි බඩගින්නට ගස්වල කොළ පළතුරු කනවා වගේ එයාලා කන්නේ පුංචි සත්තුන්ගේ මස්. ඒ නිසා අපි යාළගෙන් පරිස්සම් වෙන්න ඕන. හා අම්මා. අපි තාම මොකුත් හොයාගත්තේ නෑ. ඔව් තාත්තා මට හරිම මහන්සියි දැන්. මට හොඳටම වහන්සිය අම්මා. බඩගිනි වතුර තිබහයි. තාත්තා අර බලන්න අඹ ටිකක් තියෙනවා. ඕ යමු. අපිට තාම කන දෙයක් හොයාගන්න බැරි වුණා. අපි තව ටිකක් ඇවිදිමුද? හරි අම්මා. ඒත් මට වතුර ටිකක් බොන්න ඕනේ. හරි. අපි ගඟට ගිහින් වතුර ටිකක් බොමු. හැබැයි සත්‍ය කරන්න එපා. ඊට ගොඩක් උසයි තාත්තා. අපිට ඒව කඩන්න බෑ. අපි උත්සාහ කරලා බලමු. ඉතින් මේ තාත්තයි පුතයි දෙන්නා එක ගල් වලින් ගහලා අඹ ටික කඩන්න උත්සාහ කරා. බය වෙන්න එපා. මම ඔයා ළඟින්ම ඉන්නවා. උත්සාහය අසාර්ථක වුණ නිසා තාතරයි පුතාටයි හොඳටම දුක හිතුණා. ඒ අතරේ මේ කොටි ජාලට අම්මයි දුවයි හොයාගන්න බැරි වුණු නිසා ආපහු හැරිලා යන්න ගියා. ආනේ කවුද මේ අඹ කඩලා දාන්නේ? පාට ලස්සන කුරුළු පැංචෙක්. ඉතින් මේ තාත්තයි පුතයි කුරුළු පැංචට ස්තුති කරා. අම්මයි දුවයි තාම නැති නිසා තාත්තා හොඳටම බය වෙලා. අපිට මොකුත් හොයාගන්න බැරි වුණා. කොටි අපි වැස්සෙන් පන්නගෙන ආවා. අපි අමාරුවෙන් බේරිලා ආවේ. හෙට අපි වියලි කලාපයට කෑම හොයාගන්න ඕනේ. මම තනියම යන්නම්. ඔයාලා ගෙදරට වෙලා ඉන්න. ඉතින් මේ තාත්තා තනියම කෑම හොයන්න යන්න පිටත් වුණා. එයා දන්නේම නැතුව කැලෑවෙන් එළියට ඇවිල්ලා. ඈතින් කැරට් කොටුවක් දැකලා තාත්තා දුවගෙන ගියා. පවුලේ අයගේ බඩගින්න නිවන්න ඕන නිසා තාත්තා ආසාවෙන් කැරට් ගලවන්න පටන් ගත්තා. අම්මා, අපි තාත්තව හොයාගෙන යමුද? ආනේ මේ මොකද උනේ?
හා තාත්තා අසරණ වෙලා බේරිලා යන්න විදිහක් නැහැ. ගෙදර අය යා එනකම් බඩගින්නේ ඉන්නේ බලාගෙන ඇති කියලා හා තාත්තා හොඳටම දුක් වෙනවා. නපුරු මිනිස්සු දෙන්නට හොඳටම නිින්ද ගිය වෙලාවේ අම්මයි පැංචු දෙන්නයි තාත්තව හොයාගෙන ආවා. පැංචි එයාගේ චූටි දත් වලින් කම්බි කුරු හපලා තාත්තව එළියට ගන්න උත්සාහ කරා. ඒ අතරේ මේ දඟයා වියල කලාපයේ ආහාරයට ගන්න කැරට් ගොඩාක් ගලව ගත්තා. ඉතින් කොහොම හරි මේ හා තාත්තා කූඩුවෙන් එළියට ආවා. අර නපුරු මිනිස්සු දෙන්නට හැරෙන කලින් මේ කට්ටිය ඉක්මනින් යන්න ගියා. ඉතින් වියලි කාලයට කෑමත් හොයාගත්ත නිසා මේ කට්ටිය හරිම ආදරෙන් සතුටින් ජීවත් වුණා. ඉතින් මේ කතාවෙන් ඔයාලා ඉගෙන ගන්න ඕනේ එකිනෙකා සහයෝගයෙන් එකමුතුවෙන් වැඩ කරොත් ඕනම දෙයක් ජය ගන්න පුළුවන්. ඒ වගේම කොච්චර පෙරදුනත් උත්සාහය අතාරින්න එපා. අර කියමනක් තියෙනවානේ උත්සාහවන්තයා ජය ගනී කියලා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. බයි බයි.